ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔයාලට අලුත් පාඩම් මාලාවක් එක්ක අලුත් පාඩමක් පටන් ගන්නයි අද සූදානම් වෙන්නේ. අද අපි කතා කරන්නේ සාමාන්‍ය පෙළ විභාගයේදී අපි මුහුණ දෙන දෙවන පාඩම පිළිබඳව. දුවේ පුතේ, ඔයාලා ගෙදර ඉන්නකොට ඔයාලගේ අම්මට හරි තාත්තට හරි ආච්චිට හරි සීයට හරි අසනීප වුණාම ඔයාලා ඒ අයට උපස්ථාන කරලා තියෙනවා. කෑම බීම ටිකක් වෙන්න පුළුවන්, වතුර ටිකක් වෙන්න පුළුවන්, තේ ටිකක් වෙන්න පුළුවන් දීලා තියෙනවා. අන්න ඒ වගේ ලෙඩ වෙච්ච වෙලාවට අපි කාට හරි උපස්ථාන කරනවා නම් ඒකට කියනවා ගිලානෝපස්ථානය කියලා. දුවේ පුතේ, සාමාන්‍ය පෙළ විභාගයේදී 11 වසර පෙළ පොතේ අපිට තියෙන දෙවන පාඩම තමයි බුදුගුණ අනන්තය කියන පාඩම. මේ පාඩමට අදාළව තියෙන එක කොටසක් තමයි ගිලනුන්ට උපස්ථාන කිරීම. මෙන්න මේ ගිලනුන්ට උපස්ථාන කිරීම කියන පාඩම ගැනයි අද මම අපේ දුවල පුතාලට කියලා දෙන්නේ. දුවේ පුතේ, මොකද්ද ගිලන් වීම කියලා කියන්නේ? ගිලන් වීම කියලා කියනවා කායිකව මානසිකව ඇතිවන රෝගාබාධ වලට. අපිට කායිකව රෝගාබාධ ඇති වෙන්න පුළුවන්, මානසිකව රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. මේ හැම එකටම කියනවා ගිලන් වීම කියලා. දුවේ පුතේ, කායිකව රෝගාබාධ ගැන කතා කරනකොට අපිට හැදෙන උණ හෙම්බිත්සා විඳලා එතනින් එහාට ගියාම ඕනෑම බරපතල රෝගයක් ගැන කියන්න පුළුවන්. ඒ වගේම මානසිකව සමහර විටක අපිට ඇති වෙන ප්‍රශ්නත් එක්ක අපිට මානසික ආතතිය ඇති වෙනවා. ඒ මානසික ආතතියත් එක්ක අපිට මොනවා හරි වැඩක් පළක් කරන්න ගියත් බෑ කියන හැඟීම ඇති වෙනවා. ඒත් මේ පුතේ, කායික රෝගාබාධයක් ඇති වුණා, මානසික රෝගාබාධයක් ඇති වුණා. ඒ අයට අපි උපස්ථාන කරන්න ඕනේ. අන්න ඒ වගේ කායික රෝගාබාධ ඇති වුණ අයට, මානසික රෝගාබාධ ඇති වුණ අයට කාගේ හරි උදව්වක් ඕනි කියලා හිතෙන අයට, ගිලන් වෙච්ච අයට උපස්ථාන කිරීමට තමයි අපි කියන්නේ ගිලානෝපස්ථානය නැත්නම් ගිලනුන්ට උපස්ථාන කිරීම කියලා. දුවේ පුතේ, බුදුහාමුදුරුවෝ ගාව තිබුණු වටිනාම ගුණාංගයක් තමයි ගිලනුන්ට උපස්ථාන කිරීම. උන්වහන්සේ අන් අයට උපස්ථාන කරන්න කියලා කිව්වා වගේම උන්වහන්සේ පෙන්නවා ගිලනුන්ට කොහොමද උපස්ථාන කරන්න කියලා. බලන්න දුවේ පුතේ, බුදුහාමුදුරුවෝ පූතිගස්ස තිස්ස තෙරුන්ට උපස්ථාන කිරීම. දුවේ පුතේ, පූතිගස්ස තිස්ස කියන හාමුදුරුවෝ නැත්නම් මුලින් හඳුන්වන්නේ තිස්ස කියන හාමුදුරුවෝ අසාධ්‍ය තත්වයට පත් වෙනවා. තන් ඇඟේ විවිධ විදිහේ ගිඩි ආදී දේවල් ඇවිල්ලා උන්වහන්සේ එක්තැන් වෙනවා. උන්වහන්සේට මුලින් අය භික්ෂුන් වහන්සේලා උපස්ථාන කරාට පස්සේ උන්වහන්සේව අතහැරලා යනවා. උන්වහන්සේට දැන් ඇඳෙන්න නැගිටින්න විදිහක් නැහැ. මල මුත්‍ර ගොඩේ, ඒ වගේම තමයි ඇඳුම් පැළඳුම් මේ ඔක්කොම කිලිටි වෙලා කවුරුවත් උන්වහන්සේ ගැන බලන්නේ නැහැ. කොහොම හරි දුවේ පුතේ, බුදුහාමුදුරුවෝ විහාරචාරිකාවේ වඩිනකොට මේ පූතිගත්ත තිස්ස හාමුදුරුවෝ හිටපු විහාරස්ථානයට වැඩම කරනවා. ඒ විහාරස්ථානයට වැඩම කරලා අනික් අයගේ උදව් උපකාරයත් ඇතිව පූතිගස්ත තිස්ස හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ තමන්ගේ අතින්ම උපස්ථාන කරනවා. උන්වහන්සේ වතුර උණු කරලා, උන්වහන්සේ සිවුරු හොදලා, බෙහෙත් ඇඟ ගල්වලා මේ දේවල් සිද්ධ කරනවා. ඉතින් මෙයාට පූතිගස්ත තිස්ස කියලා නමක් පට බැඳෙන්නේ මුලින්ම තිස්ස කියනවා. ඊට පස්සේ අර අසනීප වෙලා එක්තැන් වුණාට පස්සේ ශරීරයේ ගිඩි ආදී දේවල් ඇති වුණාට පස්සේ තමයි පූතිගත්ත තිස්ස කියන නම පට පැදෙන්නේ. එහෙනම් බලන්න දුවේ පුතේ, බුදුහාමුදුරුවෝ ගිලනුන්ට උපස්ථාන කරන්න කියලා කිව්වා වගේ උන්වහන්සේ තමන්ගේ දෑතින්ම ගිලනුන්ට උපස්ථාන කළා අපිට පෙන්නවා මෙන්න මෙහෙමයි ගිලනුන්ට උපස්ථාන කරන්න කියලා. දුවේ පුතේ, බලන්න තවත් එක අවස්ථාවක් අපිට හම්බ වෙනවා. උදරාබාධයකින් පෙළෙන භික්ෂුන් වහන්සේට උපස්ථාන කිරීම. ඒත් ඒ වගේ පුතේ, එක දවසක් බුදුහාමුදුරුවෝ විහාරස්ථානයට වඩිනකොට හාමුදුරුවන් වහන්සේ නමක් උදරාබාධයකින්, බඩේ අමාරුවකින් පෙළලා මල මුත්‍ර ගැවසීගෙන
සිවුරු මේ ඔක්කොම ටික කිලිටි වෙලා ඉතින් මේ වගේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානයට ගිහිල්ලා අර උන්වහන්සේගේ තිබුණු සිවුරු ආදී දේවල් හොදලා වතුර උණු කරලා නාවලා බුදුහාමුදුරුවෝ පිරිසිදුභාවයට පත් කරනවා. අර කවුරුවත් මේ හාමුදුරුවන්ට උපස්ථාන කරේ නැහැ. මුල් කාලේ උපස්ථාන කළත් පස්සේ ටික කාලයක් යනකොට බෑ හිතිලා හැර යනවා. හැබැයි බුදුහාමුදුරුවෝ ගිහිල්ලා මේ දේවල් සිද්ධ කරනවා. එහෙනම් උන්වහන්සේ අපිට උපස්ථාන කරන්න කියනවා වගේම උන්වහන්සේ ක්‍රියාවෙන් අපිට කරලා පෙන්නවා මෙන්න මෙහෙමයි ගිනුනුන්ට උපස්ථාන කරන්න කියලා. එහෙනම් මේ දෙවෙනි අවස්ථාව අපිට මූලාශ්‍රයන්හි හම්බ වෙනවා. ඊළඟ ද්වේපුතේ තව අවස්ථාවකදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිප්පලී ගුහාවේ වැඩ වාසය කරන අවස්ථාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අසනීප තත්වයට පත් වෙනවා. ඉතින් මේ වෙලාවේ අසනීප තත්වයට පත් වෙලායින් පස්සේ බුදුහාමුදුරුවෝ ගිහිල්ලා අහනවා මහා කාශ්‍යප හාමුදුරුවන්ට තියෙන අසනීප තත්වයන් පිළිබඳව. ඊට පස්සේ ද්වේපුතේ බොජ්ජංග ධර්ම ආදී දේශනා කළ මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ ඒ ඇති වෙලා තියෙන රෝගාබාධයන් සමනය කරන්න බුදුරජාණන් වහන්සේ මැදිහත් වෙනවා. අවවාද අනුශාසනා කරනවා. බලන්න එතකොට බුදුහාමුදුරුවෝ මේ මහා කාශ්‍යප හාමුදුරුවෝ හොයාගෙන පිප්පලී ගුහාවට බුදුහාමුදුරුවෝ වැඩම කරනවා. ඒ වගේම තමයි තවත් අවස්ථාවක ද්වේපුතේ මුගලන් මහරහතන් වහන්සේ අසනීප වුණාම උන්වහන්සේව සොයාගෙන කලන්දක නිවාපයට බුදුහාමුදුරුවෝ වැඩම කරනවා. කලන්දක නිවාපයට බුදුහාමුදුරුවෝ වැඩම කළා ඒත් මුගලන් හාමුදුරුවන්ගේ තියෙන අසනීප තත්වයන් නැති වෙන්න බොජ්ජංග ධර්මාදිය දේශනා කරනවා. එහෙනම් බලන්න ද්වේපුතේ බුදුහාමුදුරුවෝ ගිලනුන්ට උපස්ථාන කරන්න කියලා අන් අයට කියනවා වගේම උන්වහන්සේ තමන්ගේ දෑතින් ගිලනුන්ට උපස්ථාන කළා ඒ දේවල් සමාජයට ආදර්ශයක් විදිහට ලබලා දුන්නා. ඒ වගේම තමයි ද්වේපුතේ බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට මෙන්න මෙහෙම කියනවා. මහණෙනි ඔබට දැන් මවක් නැත. පියෙකු නැත. එහි මෙබඳු අවස්ථාවකදී එකිනෙකා ඔවුනොවුන්ට උපකාරීව සහයෝගයෙන් ක්‍රියා කළ යුතුය. මගේ මෙම අවවාදය පිළිපදින තැනැත්තා ගිලනුන්ට උපස්ථාන කරන්නේය. ගිලනුන්ට උපස්ථාන කරන්නා මට උපස්ථාන කරන්නේය කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. ද්වේපුතේ මහණුණයින් පස්සේ අම්මා තාත්තා අත්හැරලා තමයි එන්නේ. ඒ ආවයින් පස්සේ ඔවුනොවුන්ගේ උපකාර ඔවුනොවුන්ට තියෙන්න ඕනේ. ඒ හින්දා භික්ෂුන් වහන්සේලාට කියනවා ඔබත් එක්ක ඉන්න තවත් කෙනෙක් ලෙඩ වුණායින් පස්සේ අතහැරලා යන්න එපා. ඒ අයට හරි විදිහට උදව් උපකාර කරන්න. ලෙඩක් දුකක් වුණායින් පස්සේ බලා කියා ගන්න. බෙහෙත් ටික ගෙනල්ලා දෙන්න. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. යෝගිලා නම් උපට්ඨේති සෝමං උපට්ඨේති. යමෙක් ගිලනුන්ට උපස්ථාන කරනවාද එය මට කරන උපස්ථානයක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ ගිලනුන්ට උපස්ථාන කිරීමේ වැදගත්කම පිළිබඳව අපට නිවැරදිව කියලා දෙන්න. ඉතින් ද්වේපුතේ අපි ගිලනුන්ට උපස්ථාන කරනවා නම් ලෙඩෙක්ට ලෙඩ වෙච්ච කෙනෙකුට උපස්ථාන කරනවා නම් අපි තුල තියෙන්න ඕනේ මෙන්න මේ වගේ ගුණාංග. අසනීප වුණාම ද්වේපුතේ ඇඟට අමාරුයි. ඒ වගේම තමයි මනසට අමාරුයි. ඒ වගේ වෙලාවක අපිට පුළුවන් වෙන්න ඕනි අසනීප වෙච්ච කෙනාට ආදරෙන් කතා කරන්න. ද්වේපුතේ කියනවානේ වෙදකම වගේම හිදකමක් තියෙන්න ඕනේ කියලා. අසනීප වෙලා ඉන්න කෙනා ගැන උවමනාවෙන් හොයලා බලනකොට ආදරයෙන් කතා කරනකොට ඒ පුජ්‍යලයාගේ හිතට සැනසීමක් දැනෙනවා. එහෙනම් ලෙඩ්ඩු බලා ගන්නකොට ගිලනුන්ට උපස්ථාන කරනකොට තියෙන්න ඕනි ප්‍රධාන දෙයක් තමයි ආදරයෙන් කතා කරන එක. සෙනෙහසින් ආදරයෙන් හිතට දැනෙන විදිහට අපි කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට මේ පිරිසිදුකම පවත්වා ගන්න ඕනේ. පිරිසිදුකම තිබුණේ නැත්නම් අපේ තියෙන අසනීප වැඩි වෙනවා. ඉක්මනට සනීප වෙන්නේ නැහැ. ඒ නිසා පිරිසිදුකම පවත්වා ගැනීම තවත් එකක් වෙනවා. ඒ වගේම තමයි ද්වේපුතේ පෝෂණය හා ඖෂධ නිසි වේලාවට ලබා දෙන්න ඕනේ. අසනීප වෙලා ඉන්න කෙනාට දොස්තර මහත්තයා බෙහෙත් දීලා තියෙනවා නම් ඒ බෙහෙත් මොන වෙලාවටද දෙන්න ඕනි? මොන විදිහටද දෙන්න ඕනි? මොන ආහාරද දෙන්න ඕනි කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධයෙන් ආහාර බෙහෙත් මේ ආදී දේවල් දෙන්න ඕනේ. ඒ වගේම තමයි ද්වේපුතේ තවත් වටිනා දෙයක් තමයි ලාභ අපේක්ෂාවෙන් තොර වෙන්න ඕනේ. අපි ඒ ලෙඩ වෙච්ච කෙනාට උපස්ථාන කළා
එයාගෙන් මේ දේවල් ගන්න කියලා කිසිම බලාපොරොත්තුවක් තියාගන්න හොඳ නැහැ. බුදුහාමුදුරුවෝ මොන වෙලාවකවත් ඒ වගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි හිත කර දේ දැනගන්න ඕනේ. ලෙඩ වෙච්ච කෙනාට නාන්න හොඳයිද? කන දේවල් හොඳයිද? බොන දේවල් මොනවද හොඳ? ආන්නේ ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඊළඟ දුවේ පුතේ මොන වෙලාවකවත් අපි ඒ අය පිළිකුල් කරන්න හොඳ නැහැ. සමහර වෙලාවට මල මුත්‍ර සුද්ධ කරන්න වෙනවා, පොටු දියර සුද්ධ කරන්න වෙනවා, මූණ සෝදවන්න වෙනවා. මේ දේවල් පිළිබඳව පිළිකුලක් හිතන්නේ නැතුව අපි ඒ කටයුතු සිද්ධ කරන්න ඕනේ. එහෙනම් දුවේ පුතේ ඔන්න ගිලනුන්ට උපස්ථාන කරනකොට අපි ගාව තියෙන්න ඕනි ගුණාංග කිහිපයක් ගැන තමයි අපි මේ කතා කළේ. එහෙනම් දුවේ පුතේ අද පාඩමේදී අපි කතා කළා ගිලනුන්ට උපස්ථාන කිරීම. ගිලන් වෙනවා කියන්නේ මොකක්ද කියලා කතා කළා. ඒකට කයේ සහ මනසේ ඇති වෙන රෝගාබාධ කියලා කිව්වා. ඊළඟ දුවේ පුතේ බුදුහාමුදුරුවෝ පූතිගත්ත තිස්ස හාමුදුරුවන්ට උපස්ථාන කරලා අපිට පැහැදිලි කරලා දුන්නා ගිලනුන්ට උපස්ථාන කරන්නේ කොහොමද කියලා. ඒ වගේම මුද්‍රාබාධයෙන් පෙළු භික්ෂුන් වහන්සේට උපස්ථාන බුදුරජාණන් වහන්සේ තමන්ගේ දෑතින් කළා. ඒ වගේම මහා කාශ්‍යප හාමුදුරුවෝ හොයාගෙන, ඒ වගේම මුගලන් හාමුදුරුවෝ හොයාගෙන බුදුහාමුදුරුවෝ ගිහිල්ලා ධර්ම දේශනා කළා. ඒ ඇති වෙලා තිබුණු අසනීප තත්ත්වයන් සමනය වෙන්න අවස්ථාව සලසලා දුන්නා. ඒ වගේම අපි කතා කරා ගිලනුන්ට උපස්ථාන කරනකොට අපි තිබිය යුතු ගුණාංග කීපයක් ගැන. ආදරයෙන් කතා කරන්න ඕනේ, සුගම පවත්ව ගන්න ඕනේ, පෝෂණීය ආහාර නිසි වෙලාවට ලබා දෙන්න ඕනේ, ලාභ අපේක්ෂාවෙන් තොර වෙන්න ඕනේ, හිත කර දැනගන්න ඕනේ, පිළිකුල් නොකරන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි පුතේ අද පාඩමේදී අපි කතා කළේ. එහෙනම් දුවේ පුතේ මේ පාඩම අහපව් වතාවක් බලලා මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර ලියමු. බුදුරජාණන් වහන්සේ ගිලනුන්ට උපස්ථාන කිරීම ප්‍රකට කළ අවස්ථා 3ක් ලියන්න අපිට පාඩමේදී ඔය ටික හම්බ වුණා. ගිලනෝපස්ථානයේදී තිබිය යුතු ගුණාංග 5ක් ලියන්න. අපේ දුවල පුතාලට මම ඒ ටිකත් කියලා දුන්නා. ඔබ ගිලන් වූ අයෙකුට උපස්ථාන කළ අවස්ථාවක් අත්දැකීමක් කෙටියෙන් ලියන්න. ඔයාලගේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, ආච්චිසියා වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්. ආන්න ඒ අයට උපස්ථාන කරපු අවස්ථාවක් ඔබට මතක ඇති. අන්න ඒ මතක තියෙන අත්දැකීම කෙටියෙන් ලියන්න. දුවේ පුතේ මේ පාඩම දෙපාරක් තුන් පාරක් බලන්න. අපිට මේ මාතෘකාව ඔස්සේ සාමාන්‍ය පෙළ විභාගයට එන ප්‍රශ්නවලට නිවැරදිව අපේ දුවල පුතාලට පිළිතුරු ලියන්න පුළුවන්කමක් ලැබේ. හොඳයි. තෙරුවන් සරණයි දුවල පුතාලා හැමෝටම.